පොඩි ඉඩක ලෝකයක් මවන බොන්සායි කලාවේ අරුම පුදුම දේවල් ඉගෙන ගන්න ඔයත් මගේ බොන්සායි හෝම් YouTube channel එකට අදම එකතු වෙන්න. අලුත් කෙනෙක් නම් දැම්ම පහළ තියෙන subscribe button එක click කරගෙන අපි වැඩේට set වෙමු. අද අපි කතා කරන්න යන්නේ බොන්සායි පැල කීපයක් ඔයාලගේ comment section වල දාලා තිබ්බ comment වලට උත්තරයක් විදිහට තමයි මම අද මේ වීඩියෝ එක ගේන්න හිතන් ඉන්නේ. මුලින්ම තියෙනවා ඔයාලට පේනවා මේක ඇහැටු ශාකයක්. මම කොලයකුත් පෙන්නන්න පුළුවන්. මේක මේ ගොඩක් මේ බොන්සායි කලාවට සුදුසු ගස් జాතියක් වෙනවා. ඉක්මනින් කොළ හැදෙනවා. ඕන පරිසරයක හදා ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඒ ඇහැටු ශාකය අතු උනත් ඔයාලට පැල කරගන්න පුළුවන්. ලේසියෙන් පහසුවෙන් හොයා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ ගහක් හොයා ගන්න ඔයා ඉන්නේ නගරයක හෝ ගමක හෝ ඉන්නවනම් නගරයක වගේ ඉන්නවනම් චුට්ටක් ගිහින් බලන්න ඔය කාණුවක් අයිනක වගේ අපිට බොන්සායි කරන්න පුළුවන් ගස් තියෙනවා ඕන තරම් හොයාගන්න. නගරයක වගේ නම් ඔය කාණුවක් අයිනක එතකොට වතුර ගොඩක් හැදෙන තැන්වල ආන් මේ වගේ තැන්වල මේ වගේ ගස් ඕන තරම් දක්නට ලැබෙනවා. එතකොට ගමක වගේ ඉන්නවනම් ඔයා බලන්න ඔය ලොකු ගස්වල අතු පතල තියෙනවා. එතකොට ඔය සත්තු ඇට කියන්නේ සත් මේකේ හැදෙන ශාකේ හැදෙන පළවල සත්තු ඒ ඇට කාලා මේ ගස්වල පැල වෙලා තියෙනවා. හරිද? මේක ඉතාමත් ලේසියෙන් වලට බොන්සායි කරන්න පුළුවන්. මේකේ මේ අතු ඕන විදිහකට හදා ගන්න පුළුවන්. එතකොට මේකේ මේ ඔයාලට තව දෙයක් පෙන්වන්න. මේකේ මේ කයිරු මේ තියෙන්නේ. ඔයාලට මේ කයිරු මෙව්ව ගන්න පුළුවන්. ඊළඟට ඔයාලට පෙන්වන්න යන්නේ මේකට කියන්නේ පීකස් කියලා. මේක සාමාන්‍යයෙන් ඉතා පොඩි ඒ කියන්නේ අර මිනි බොන්සායි කලාවට නම් වඩා සුදුසු වෙනවා මේ පීකස් ගස් జాතිය. ඔයාලට පුළුවන් මේකත් බොන්සායි කලාවට එකතු කරගන්න. මේකෙත් මේ අර ඇහැටු ශාකය වගේම තමයි මේකත් නුග පවුලේ ශාකයක් වෙනවා. මේකට අපි කියනවා අර පැන්ඩා පීකස් ලගේ පොඩි පීකස් జాතියක්. මේක අපිට ඕන තැනකින් අතු ලබා ගන්න පුළුවන්. පොඩි කට්ටයක් දාලා අතු රාශියක් ගන්න පුළුවන්. දැන් මම එහෙම කට්ටයක් දාලා අතු ගත්ත තැනුත් තියෙනවා. මම ඔයාලට වෙන වීඩියෝ එකක පෙන්නන්නම් අපිට ඕන තැනකින් අත්තක් ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. අපි යන් ඊළඟ ශාකේ බලන්න. මේකට තමයි අට්ටික්ක කියන්නේ. අට්ටික්ක මේක නම් නුග කුලේ ශාකයක් නෙමෙයි. ඒ වුණත් මේකත් අපිට බොන්සායි කරගන්න පුළුවන්. මේක මම තාම ගෙනල්ලා හිටවලා ට්‍රේනින් කරන් යන ගහක්. ඔයාලට මම අතු දෙකක් ගන්න තැනක් මේ මෙතනින් අපි අත්තක් ගන්න පොඩි කට්ටයක් දාලා අතු දෙකක් අරන් තියෙනවා. ඒකේ මේකත් මේ කියන්නේ මේකෙත් අතු පැලවෙනවා. ගොඩක් බොන්සායි ශාකවල අතු පැලවෙනවා. ඒකෙන් හින්දා අපිට ලේසියෙම බොන්සායි ශාකයක් හදා ගන්න පුළුවන්. මේක තමයි නුග කුලේ මහු ශාකය කියන්නේ. ඒ කියන්නේ මේක තමයි අපි මහ නුග කියන්නේ. මේකට මහ නුග විශේෂ මේක මහ නුග ගහ. මේක අපිට මේකෙත් අර වගේම මේ වායු මුල් ගන්න පුළුවන්. හැබැයි මේකේ වර්ධනය ටිකක් හිමින් වෙන්නේ. ඉතාමත් අඩු වර්ධනයක් වෙන්නේ. බොන්සායි කරන්න ගොඩක් කාලයක් යනවා. මේක ඇවිල්ලා මහ නුග. මේකේ අර කොලේ ටිකක් අර නුග జాති තව මේකේ නුග වර්ග තියෙනවා ගොඩක්. මේකට මහ නුග කියන්නේ කොලේ තරමක් විශාලයි. දැන් නම් මේ කොළ කුඩා වෙන්නේ අපි කප්පාදු කරලා හින්දා. නැත්තම් තරමක් විශාලයි. මේක නම් ගොඩක් දෙනෙක් දන්නවා ඇති. මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් අපි ඕනම කෙනෙක් පන්සලකට ගිහපුවාම දකින ශාකයක් තමයි මේක. මේක ඇවිල්ලා බෝ ගහක්. අපිට මේකත් ලේසියෙන්ම පහසුවෙන්ම බොන්සායි කරගන්න පුළුවන්. මොකද මේකත් අපිට නුග කුලේ ශාකයකටම ශාකයක් හා සමානව අපිට මේකත් බොන්සායි කරගන්න පුළුවන්. ඔයාලට පේනවා මේකත් බොන්සායි කරන්න ට්‍රේනින් කරගෙන යන ගහක්. ඔයාලට පේනවා මේකෙත් මේ අතු පැල කරගන්න පුළුවන් ඉක්මනින් අතු පැල කරගන්න පුළුවන්. මේකට අපි කියනවා බෝ කියලා. මේකටත් අර ලෙඩ රෝග නම් තියෙනවා. මම ලෙඩ රෝග තියෙන වීඩියෝ එකක් ලෙඩ රෝග ඒ කියන්නේ බොන්සායි ගස් හදද්දී බොන්සායි ගස් වලට ලෙඩ රෝග පිළිබඳ වීඩියෝ එකක් මම පස්සේ ගිය අරන් එන්නම් ඊළඟ වීඩියෝ එකකින් වගේ. මේ තමයි ඔයාලට පේනවා මේ තමයි මේ බෝ ගහ. අපිට බෝත් පුළුවන් ලස්සන බොන්සායි ගහක් විදිහට හදාගන්න. මේ තියෙන්නේ මේ කුඹුක් ගහක්.
මේක වතුරේ තියලා හදලා තියෙන්නේ. වතුරේ තිබ්බහම කුඹුක් ගහ මැරෙන එක අඩු වෙනවා. මේක මේ වතුර භාජනයක තියලා හින්දා තමයි මේ මෙච්චර මේ බලන්න ඔයාලට පේනවා මේ සුදු පාට තැනින් තැන තියෙන්නේ. මේ අලුතෙන් මුල් වෙනවා. මෙව්වගේ මේ මෙතනින් එනවා මේ වයින් එන්නේ අලුතෙන් මුල් වෙනවා. ඔයාලට මම කුඹුක් ගහකුත් බොන්සායි කරන වීඩියෝ එකක් දාලා තියෙනවා. මම ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් ගේන්න බලාපොරොත්තු වෙනවා. කුඹුක් අත්තක් පැල කරගන්නේ කොහොමද කියලා. අපි ඉක්මනින් ඒ ගැනත් කතා කරමු ඉස්සරහට. මේ තියෙන කුඹුක් ගහ. ඔයාලට පේනවා මේකත් මේ ට්‍රේනින් කරන් යන ගහක්. අතු හැමතැනින්ම ඇවිල්ලා තියෙනවා. මේක තාම වයර් කරලා නැහැ. මේ තියෙන්නේ කුඹුක් ගහ. කුඹුක් ගහේ ඉක්මනින් අපිට මුල් ගන්න පුළුවන්. අනික ඉක්මනින්ම මේ කුඹුක් ගස්වල කඳ මහත් කරගන්නත් පොඩි ටිප්ස් දෙක තුනකුත් තියෙනවා. මම ඒකත් ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්න. අපි එහෙනම් ඊළඟ ශාකය බලන්න යමු. මේ තියෙන්නේ එතකොට පොල් ශාකයක්. ඒ කියන්නේ මේ පොල් පැලෙත් අපිට බොන්සායි කරගන්න පුළුවන් ඉතා පහසුවෙන් ලේසියෙන්ම. අපිට මේ තමයි පොල් ශාකය. අපිට පොල් පැලෙත් ඉතාමත් ලේසියෙන් පහසුවෙන් බොන්සායි කරගන්න පුළුවන්. ඔයාලට මගේ පොල් පැලයක් බොන්සායි කරන වීඩියෝ එකක් මම දාලා තියෙනවා YouTube channel එකේ. ගිහිල්ලා බලා ගන්න. පොල් පැලයක් බොන්සායි කරපුවාම මාර ලස්සනක් තියෙනවා. ගොඩක් මේ YouTubers-ලා පොල් පැලයක් බොන්සායි කරන විදිය ගැන කියන්නේ කොහොමද? ඒ කියන්නේ යාලා මේ වැඩිය පොල් පැලයක් බොන්සායි කරන්න යොදා ගන්න නැත්තේ මේක ගොඩක් කල් යනවා පොල් පැලයක් බොන්සායි කරන්න. මොකද මේකේ පොල් පැලේ පැලවෙන්නමත් සෑහෙන කාලයක් යනවා. අපි මේක මේ වතුරේ තියලා ඉක්මනින් පැල කරගත්තා. මේ තියෙන වලට පේනවා ඒකේ මුල්. මේ වතුරේ තිබ්බ එකක් මම මේ ගත්තේ. මේ තමයි පොල් ශාකය. ඔයාලට මම බොන්සායි කරපු ගහකුත් දෙපෙන්නන්න. මේ තමයි බොන්සායි කරගෙන යන ගහක්. අපි මේකත් බොන්සායි කරන වීඩියෝ එකක් ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. අපි කතා කරන්න යන්නේ සියමලා. ඔයාලා කවුරුත් දන්න හැම පැත්තකම වගේ තියෙනවා සියමලා. හැබැයි සියමලා ශාකයේ මේ ඉතාමත් පරිස්සමෙන් බොන්සායි කරන්න ඕනේ. මොකද සියමලා ශාකයක් කියන්නේ සාමාන්‍ය නුග ශාකයක් වගේ නෙමෙයි. ටිකක් අර කාස්ට් හයිය ගතිය වැඩි. මේ වගේ අතු ඉක්මනින් කැඩෙන්න පුළුවන්. ඒ වගේම මේක බොන්සායි කරලා ඉවර වෙනකම්ම හිටවගත්තු පොට් එකෙන් ගලවන්න හොඳ නැහැ. මුල් වලට හානියක් වෙච්ච ගමන්ම ශාකේ මී යන්න පුළුවන්. මේකත් ලස්සනට බොන්සායි පැලයක් විදිහට හදා ගන්න පුළුවන් ඔයාලට.